Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද vlog එක ලස්සන හවසක්. මේ ඉතින් මම පෙන්නන්නේ ඉස්සෙල්ලාම මගේ මේ පුංචි ගෙවත්ත. අද මම පාඩම් කරන්නේ ඉතිහාසය ගැන. ඔන්න ඉතින් මම අද ඉතිහාසය ගැන පාඩම් කරන vlog එකකුත් තමයි අද මම මේ ගෙනාවේ. ඔන්න ඉතින් ඔයාලා මේ දකින්නේ මම පළ කරලා තියෙන ලස්සන මල් ටිකක්. මේ තියෙන්නේ ඒවා. ඔයාලා පුංචි ගෙවත්තත් මේ වගේ වෙන්න ඇති කියලා මම හිතනවා ඉතින්. එහෙනම් අපි බලමු මගේ vlog එක කොහොමද කියලා. ඒ වගේම තමයි යාළුවනේ මේ ලස්සන හවසේ මට හිතුණා ඔයාලත් එක්ක පාඩම් කරන්න ඕනි කියලා. ඒකයි බලන්නකෝ මේ අහසේ අමුතු පාට. ඒ පාටට ආස හිතුන නිසා තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි හිතුන නිසා මම ඉතින් vlog එක කරන්න ඉක්මනින්ම පටන් ගත්තා තවත් හවස් වෙන කලින්. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකක් වේද කියලා. ඉතින් මාත් එක්කම රැඳිලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් ඉස්සෙල්ලා මල් කඩලා මාළුවන්ට කැම දීලා දැන් vlog එකේ පාඩම් කරන කොටස තමයි දැන් අපි ළඟා වෙලා ඉන්නේ. මම කිව්වනේ ඉතින් ඔයාලට කලින් අද vlog එකේ ඉතිහාසය ගැන කියලා. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම 2026ට ටයිම් ටේබල් එකක් හදාගෙන තියෙන්නේ. ඒ vlog එකත් ළඟදිම ගේන බලාපොරොත්තු වෙනවා. එක්සෑම් එක නැති වුණාට ඉතින් පාඩම් කරන්න එපා. ඉතින් ඒක නිසා තමයි ඉතින් මම මේ ඉතිහාසය පාඩම් කරේ. මම මේක ලියලා තියෙන එකක් නැවත නැවත මම සිහිපත් කර කර මතක් කරගත්තා ඉස්සරහට ඕනි වෙන නිසා. ඉතින් vlog එක අතරතුරදී මම මතක් කරන්නම් ඔයත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මට support එකක් විදිහට subscribe කරලා comment දාලා like දායි කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර යාළුවනේ ඒක කරන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේ vlog එකේ මම හවසට කොහොම ගත කරනවද කියලා තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාත් හවසට පාඩම් කරන්න කම්මැලි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පාඩම් කරලා බලන්න. එතකොට ඔයාට හැමදාම හවසට පාඩම් කරන්න හිතෙයි. එහෙනම් skip නොකර බලන්න අන්තිමේදී මොකද වෙන්නේ කියලා. ඉතින් මේ vlog එක මම පාඩම් කරේ පැය 3ට වැඩි මම පාඩම් කරා කොහොම හරි. ඉතින් මේකේ අවශ්‍ය නැහැ කියලා හිතන්නේ. ඒ කියන්නේ වැඩිපුර vlog එකක් තියෙද්දි ඕනම කෙනෙක්ට කම්මැලි. ඒක නිසා ඉතින් මම හිතුවා වැඩි දාන්නේ නැතුව චුට්ටක් දාන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේක ඔයාලා try කරලා බලන්න. මේකේ මම වෙලාවල් දාලා තියෙනවා. ඒ කියන්නේ පාඩම් කරන්න වෙලාව, ඊට පස්සේ to do list එකක් මම දාලා තියෙනවා. ඒ කියන්නේ මම අද මේක කරාද නැද්ද කියලා ඒක ටික් එකක් දානවා. ඉතින් ඒකේ ඔයා දාන්න පුළුවන් ඕනනම් මෙන්න මේ වගේ විදිහට ඔයා අද පැය 8ක් පාඩම් කරා. එහෙම මේ විදිහට එක එක කලර්ස් වලින් මේක highlight කරගන්න පුළුවන්. ඉතින් මමත් මේ කරපු එකක් තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලත් මේක try කරලා බලන්න. එතකොට ඔයාට මැනගන්න පුළුවන් වෙයි ඔයා කොච්චර පාඩම් කරාද නැද්ද කියලා. ඉතින් පාඩම් කළා මහන්සිනේ. ඉතින් සින්දුවකුත් ඇහුවා. මම ඇහුවේ සෆාරි. දැන් ඉතින් ඩිනර් එකටත් ලං වෙලා ඒ නිසා මම ඉතින් ඩිනර් එකත් ගත්තා. ඔන්නෝම ඩිනර් එකත් අරගෙන බෑග් එකත් මෙන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මොකද ඉස්කෝලේ යන්න උදේ ලෑස්ති කරගන්නවට වඩා ලේසි නිසා රෑ වෙලා අද ලස්සනට හඳත් පායලා ඒක නිසා ඉතින් චුට්ටක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. දැන් ඉතින් මම නිදිය ගන්න තමයි යන්නේ. එහෙනම් ඔයාලා පරිස්සමෙට ඉන්න ඕනේ. ආයෙ vlog එකකින් හමුවෙමු.